බෙරවා කුලය සාම්ප්‍රදායිකව බෙර නිෂ්පාදනය සහ නැටුම් වැනි කලාත්මක අංගයන්හි නියැලුණු ප්‍රජාවකි. ඔවුන් විහාරගම් සහ දේවාලවල පැවති චාරිත්‍ර වාරිත්‍ර පෙරහැර සහ අනෙකුත් උත්සව අවස්ථාවන්හිදී අත්‍යවශ්‍ය සේවා සැපයූහ. බෙරවාදනය සහ නැටුම් ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවේ ප්‍රධාන අංග වන අතර මෙම කලා ශිල්පයන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමේ වගකීම මෙම කුලයට පැවරිණි. ඔවුන්ගේ භූමිකාව හුදෙක් සංගීතය සැපීමට එහා ගිය දෙයක් වූ අතර එය ආගමික හා සමාජීය උත්සවවල චාරිත්‍රානුකූල ශක්තිය හා ගාම්භීරත්වය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය විය. බෙරවා ප්‍රජාව මෙරට සාම්ප්‍රදායික කලා හා චාරිත්‍රානුකූල සේවාවන්හි මුල් තැනගත් අය වෙති.